ආයිබෝන් ගයිස් ඉතින් කාලෙකින් හම්බෙන්නේ වීඩියෝ එකක් අරන් එන්න බැරුණා පගදස් ටිකේ ඉතින් කාර්ය බහුල වෙච්ච නිසා හැබැයි අද අපි වල ලස්සන වීඩියෝ එකක් අරන් එනවා අපි දැන් ඉන්නේ නුවර එතකොට අපේ ක්‍රූ එකේ ඉන්නේ මායි බෙලයි බෙලාගේ අයියයි අක්කයි සහ එයාගේ ඒ දෙන්නගේ පොඩි එක්කෙනා අපි දැන් යන ගමන් ඉන්නේ අපි අද චෙක් ඉන් වෙන තැනට ඒක හරි ලස්සන තැනක් අපි ඒ ගැන විස්තරවට ඉස්සරහ කියන්න අපි යන ගමන් ලස්සන තැනක් අපිට වුණා අපිට හිතුණා මේක ඔයාලට පෙන්වන්න ඕන කියලා මේක අපිත් දැක්ක ෆස්ට් ටයිම් අපි සර්ප්‍රයිස් වුණා මේකට කියන්නේ අපිට ඇහිච්ච විදිහට මේක ආනිවත්ත ටනල් එක තමයි අපි පහු කරගෙන යන්නේ මේ වගේම තව ගොඩක් ලස්සන දේවල් වීඩියෝ එක ඉස්සරහට හම්බ වෙනවා ඉතින් වීඩියෝ එක බලන්න අන්තිම වෙනකන් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න තියෙන කියනවා නම් අනිවාර්යයෙන් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න දැන් අපි තැනට ගොඩක් ලං වෙලා ඉන්නේ අපි ආවේ ආනිවත්ත පැත්තෙන් එතකොට මේ පැත්තෙන් එනකොට තියෙන පාරට වඩා හොඳ පාරක් නුවර හරහා නුවර පැත්තෙන් එනවා නම් ඔයාලට හම්බ වෙනවා අනිවාර්යෙන් ඔයාලා මේ තැනට එනවනම් මතක් කරලා නුවර හරහා එන්න අපි තැනට ඇවිල්ලා ඉන්නේ මේකේ නම වෙන්නේ කිංස් ගෲ ඉතින් මෙතන තමයි අද අපි නවතින්නේ හරි ලස්සනයි අපි ඇතුළට ගිහලා බලමු ඔය විදිහට තමයි අපි ආව ඉස්සල්ලාම ඇතුළට එතකොට අපිට ආපු ගමන් අපිව වෙල්කම් කරේ රෙස්ටොරන්ට් ඒරියා එකේදී. ඉතින් එතනදී අපිට රස ඔරෙන්ජ් ජූස් එකක් හම්බුණා. ඊට පස්සේ මම පොඩක් පල්ලෙහාට ආවා ඔයාලට මේකට ඇතුල් වෙන විදිහ පෙන්වන්න. එතකොට මෙතන උඩින් පේන්නේ ඔය අපි කලින් හිටපු රෙස්ටොරන්ට් ඒරියා එක. මේ වගේ තැනකින් තමයි අපිට ඇතුළට යන්න තියෙන්නේ. යනකොට මේ වගේ පඩි පෙලක් තියෙනවා කෙලිම උඩට යන්න. ඉතින් එතනින් දකුණු පැත්තේ තියෙනවා ඉන්ඩෝ පූල් ඒරියා එකක්. අපි මේකත් ගොඩක් එන්ජොයි කරා. මම ඔයාලට ඒකේ වීඩියෝස් ඉස්සරහට පෙන්නන්න. එතකොට මේකේ උඩටම ගියාට පස්සේ වම් පැත්තට හැරෙනකොට තියෙනවා අපි කලින් හිටපු රෙස්ටොරන්ට් ඒරියා එක. එතකොට දකුණු පැත්තට හැරුණාම තමයි අපේ රූම් වලට යන්න තියෙන්නේ. මෙතන තියෙන පොඩි ලොබි ඒරියා එකක්. ඇත්තටම අපි මේක ඇතුළට ආවට පස්සේ අපේ මයින්ඩ් සෙට් එක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මොකද මේක ඇතුළ ඒගොල්ලෝ මාරම ලස්සනට ෆිනිෂ් කරලා තිබ්බ හැමදේම කියන්නේ දකින හැමදේම ලස්සනයි. ඔළුව කාම් මයින්ඩ් සෙට් එකකට එනවා මේ දකින හැමදේම. මේක තමයි අපේ පළවෙනි රූම් එක. අපි මෙතන රූම්ස් දෙකක් ගත්තා. මේක තමයි මෙතන තියෙන ස්පෙෂල් රූම් එක. මේක තමයි අපි අයියලාට දාපු රූම් එක. මේක අපේ රූම් එකට වඩා විශේෂ වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මේකේ තියෙනවා ස්පා බාත් ඒරියා එකක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම එළියට විවෘත වෙන උඩින්. ඊට පස්සේ මෙතනින් ඔහම ඉස්සරහට යනකොට වම් පැත්තෙන් තියෙන අපේ රූම් එක. ඉතින් එතකොට මෙතනින් ඔහම පල්ලෙහා බලනකොට අපිට අපි කලින් දැකපු ඉන්ඩෝ පූල් එක පේනවා. ඊට පස්සේ අපි දැන් යන්නේ අපේ රූම් එකට.
ඉතින් ඔය වගේ සෙටප් එකක් තමයි අපේ රූම් එකේ තියෙන්නේ. අපේ රූම් එකේ අමතර දෙයකට කියලා අපිට හම්බෙලා තියෙනවා මෙන්න මේ බැල්කනි එක. මේ බැල්කනි එකට ගිහපුවාම මෙතනින් හන්තාන මවුන්ටන් විව් එක තියෙනවා. ඉතින් මතක හිටින රැයක් ගත කරලා අපි පහුදා බ්‍රෙක්ෆාස්ට් එකට ආවා. අපි ගත්තා ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් අපි ඔක්කොම. Ayo, ada? Ada ආරාධනා. මම බඩ සූපර්. ඔව්. අද තියෙන ඩෑන්ස් මැච් එකට ඔබට ආරාධනා කරනවා. මගේ සූපර්. ඉතින් මෙතන ඉස්සරහ තියෙන පොඩි ප්ලේ ඒරියා එකක්. ඉතින් එතෙන් අපි ගියා පොඩක් සෙල්ලම් කරන්න කියලා උදේවරුේ. අපේ මෑන් සම්පූර්ණ ලෙදර් කිට් එකම ගෙනලා තිබ්බ මෙතන. මේක තමයි මේ පාර අපි මෙයාගේ බර්ත්ඩේ එකට දුන්න බර්ත්ඩේ ගිෆ්ට් එක. මෙතන පේනවා ඉස්සර හන්තාන view mountain view එක ලස්සනට. ඉතින් මේ වගේ තමයි ප්ලේ ඒරියා එක තියෙන්නේ. එතන පොඩි ඒරියා එකක් තියෙන්නේ. ඉස්සරහට පේන්නේ මේ වගේ අපි හිටපු තැන. දැන් තමයි බැට් එක රැප් එක අයින් කරන්නේ. ඉතින් මේක තමයි බෙලයි මායි අපේ බබාට දුන්න ගිෆ්ට් එක බර්ත්ඩේ ගිෆ්ට් එක. සෙල්ලම් කරායින් පස්සේ අපි ගියා ඉන්ඩෝ පූල් එකට. ඉතින් මේ වෙලාව ටිකක් වතුර සීතලයි. වෙලාවත් 10ට විතරදී හැබැයි. ඔය විදිහට තමයි අපි අපේ ටුවර් එක අවසාන හරියට එන්නේ. එතකොට අපි මේ ටුවර් එක පුරාටම හෙව්වේ ඇත්තටම ඔළුවට රිලැක්ස් එකක්.
අපි හිතනවා අපි ඇත්තටම ගොඩක් එන්ජොයි කරා මේ දවස් දෙක. ඉතින් අපිට පෙන්වන්න පුළුවන් හැමෝම අපි ඔයාලට පෙන්නුවා. අපි ඒ වගේ තව දේවල් එක්ක ඉස්සරහට අපි හම්බෙමු. ඉතින් අපිව subscribe කරන්න, අපි like කරන්න, අපිට දෙන support එක විදිහට. එහෙනම් අපි අද ගිහිල්ලා එනවා. අපි හම්බෙමු. ජය වේවා.